අපි දැන් බලමු ස්වන් පියුරු පරීක්ෂාවක් සිදු කරගන්න ආකාරය. ඔබ වයස අවුරුදු 20ට වැඩි කාන්තාවක් නම් සෑම මාසකම තම ඔසප් චක්‍රය අවසන් වීමෙන් පසුව සතියකට පසු ස්වන් පියුරු පරීක්ෂාව සිදු කරගත යුතු අතර ඔබ ඔසප් චක්‍රය අවසන් වූ එනම් ආර්ථවහරණය වූ කාන්තාවක් නම් සෑම මාසකම නිශ්චිත දිනක් තෝරාගෙන එම දිනට තම ස්වන් පියුරු පරීක්ෂාව සිදු කරගත යුතුය. ස්වන් පියුරු පරීක්ෂාව ආකාර දෙකකට සිදු කර හැක. අංක 1 පියවි ඇසින් නිරීක්ෂණය කොට ස්වන් පියුරු පරීක්ෂාව සිදු කරගත හැකි අතර අංක 2 අතින් ස්පර්ශ කොට ස්වන් පියුරු පරීක්ෂාව සිදු කරගත හැක. අපි දැන් බලමු පියවි ඇසින් නිරීක්ෂණය කොට ස්වන් පියුරු පරීක්ෂාව සිදු කරන්නේ කෙසේද කියා. ඔබ ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා වන ඔබට සුවපහසු ස්ථානයකට ගොස් එහි ඇති කණ්ණාඩියක් තුලින් ඔබගේ පියුර දෙස බලා මෙම පරීක්ෂණය සිදු කර හැක. ප්‍රථමයෙන්ම ඔබගේ උඩුකය නිරාවරණය කොට ඔබගේ දෑත් දෙපසට දමා නිදහස්ව තබාගෙන සහ ඔබගේ දෑත් ඉනට තබාගෙන සහ ඔබගේ දෑත් ඉහළට ඔසවා තම හිස පිටුපසින් තබාගෙන කණ්ණාඩිය තුලින් ඔබගේ පියුරු පරීක්ෂා කර හැක. මෙහිදී ඔබගේ පියුරේ යම් හැඩයේ වෙනස් වීමක් හෝ ඔබගේ පියුරේ වර්ණයේ වෙනස් වීමක් හෝ ඔබගේ පියුරේ ප්‍රමාණය වෙනස් වීමක් හෝ ඔබගේ පියුරේ යම් වේදනාමය ස්වභාවයක් තිබීම හෝ තනපුඩුවෙන් යම් ශ්‍රාවයක් ගලා ඒම හෝ තනපුඩුව ඇතුළට නෙරා යාමක් හෝ තනපුඩුව අවට දොඩම් ලෙල්ලක ස්වභාවයක් ගැනීම හෝ පියුරේ යම් ඉදිමීමක් ඇද්දැයි පරීක්ෂා කරන්න. මෙවැනි යම් වෙනස්වීමක් ඔබගේ පියුරේ ඇත්නම් වහාම ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න. අපි දැන් බලමු අතින් ස්පර්ශ කොට ස්වන් පියුරු පරීක්ෂාව සිදු කරන්නේ කෙසේද කියා. මෙය ආකාර දෙකකට සිදු කර හැක. එනම් ඔබ නිදාගෙන සිටින විට හෝ වාඩි වී සිටින විට ඔබට ස්වන් පියුරු පරීක්ෂාව ස්පර්ශ කොට සිදු කරගත හැක. ඔබ ඔබට සුව පහසු ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා වන ස්ථානයක සිට ස්වන් පියුරු පරීක්ෂාව සිදු කරන්න. මෙහිදී ඔබගේ උඩුකය නිරාවරණය කොට ඔබ ස්වන් පියුරු පරීක්ෂාව ප්‍රථමයෙන් සිදු කරන්නේ දකුණු පස පියුරට නම් ඔබගේ දකුණු අත ඉහළට ඔසවා තම හිස පිටුපසින් තබාගෙන වම් අතින් තම පියුර හොඳින් ස්පර්ශ කරගත යුතුය. ඔබ පරීක්ෂා කරන්නේ වම් පියුර නම් ඔබගේ වම් අත ඉහළට ඔසවා එය හිස පිටුපසින් තබාගෙන දකුණු අතින් තම පියුර පරීක්ෂා කරගත යුතුය. මෙහිදී ඔබගේ පියුර ඉතා හොඳින් ස්පර්ශ කොට පරීක්ෂා කරගත යුතුය. ඔබ පරීක්ෂා කරන විට ඔබගේ පියුරේ යම් ගැටෙමේ ස්වභාවයක් හෝ යම් වේදනාකාරීමේ ස්වභාවයක් ඇත්නම් ඔබ වහාම ඒ පිළිබඳව සුදුසු වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. ඔබගේ පියුරේ පවතින සෑම ගැටෙත්තක්ම පිළිකාවක් නොවන මුත් අප ඒ පිළිබඳව දැනුවත් වී වෛද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත යුතුය. එසේනම් පියුරු පිළිකාවක් වැළඳීමට පෙර ඒ පිළිබඳව දැනුවත් වී අවදානම් සාධකවලින් මිදී යහපත් ජීවිතයක් ගත කරමු.